අද අපි යන්න හදන්නේ බඹරගල. මාත් එක්ක යන්නේ යාළු සෙට් එකේ ඉන්නවා. මෙතන 1 2 3යි පොඩි මෑන් කෙනෙක් ඉන්නවා. තේනවා දියල්ල මෙතන ගොඩක් ගල්ලා තියෙනවා. ගල් ගොඩක් පිරලා තියෙනවා. අපි ගිහින් බලමු බඹරගල. ගම් වතුරෙන් පස්සේ. හරියට මේක ඇවිල්ලා මේ නෑ කොල්ලෝ මේ පස්සර මොකක්ද පස්සර තියෙන තේ ෆැක්ටරි එක ඔව් වේවැස් වේවැස් නේ ඉතින් කොතර ලොකු නායක් එකක් පාර නැහැ කියලා හිතන්න. ඔව් මේ ඔක්කොම වැහිලා තියෙන්නේ නැත්තේ. ඔය ඉස්සර කොබල් ඉතින් වැඩ කරනවා. ගිටියක් දාන්න. අnder කන් දෙකේ පාර නැහිලා තිබිලා තියෙනවා. ඔව් දැන් කලේන්න එකයි තියෙන්නේ. මේ පස්සේ ඕ මේ ඇවිල්ලා තියෙනවා. පාර තමයි නමුරු පුල. පාර අස අපි ආව රොටි කන්න කඩයක් තියෙනවා. ගිහින් බලමු රොටියක් කාලා තේල් ටිකක් බීලා
කොහොමද කියලා. ඔයාලට පේනවා මගේ පිටිපස්සෙන් තියෙනවා සමෝසා තියෙනවා රොටි තියෙනවා. කට්ටිය රොටි කන්නයි ලෑස්ති. අන්න ගෙනාවා උණු රොටි. උණු රොටිනේ. ගන්න ගන්න. වඩේ තියෙනවා රොටි තියෙනවා. අර දෙන්න යනවා ඉස්සෙල්ලා හැබැයි මාරම ලස්සනයි ඈ. හොයන්නේ. ඔව්. ශාමේ බෝගා. වාව්. මොනරෙක් කියද කාන්නේ අර? හරි මං හරි හරිද? එහෙනම් කොල්ල අපි ගියා. උඩට ආයි ට්‍රේල් මොකටද බං මේ වගේ කන්නට මේ දෙනවා නම් බඹරගල පතනට ආවා. පාර නම් ටිකක් අමාරුයි. ඒ වුණාට මාර ලස්සනයි ලොකේෂන් එක. කොහම හරි ගිනි තියලා මේකට ගස් ටික කළු පාටයි යට. view එකේ තියෙන පහළ ගිහින් බලමු view එක කොහමද කියලා. තේකෙන්ද ඒ මීට යන් මන් ඩ්‍රෝන් එකක් නෙවෙයි පැච් එකක්වත් යයි ස්ටෑන්ඩ් එක ගහගන්න ස්ටෑන්ඩ් ගහ නැතුව නැවැත්තුවේ. දැස්ස පායව මෙහෙම කැම්ප් එක. ෂා කොහොමද ඉන්නේ? ජැක් එක අඩෝ මේ ලංකාව බා බාදේම දාන්න. හරිද? ඔව්. අද අපි මේ අරුන්ගේ ගෙදර ගියා ඊට පස්සේ එහෙ ඉඳලා බත් වතාවුවා ඊට පස්සේ කහට රුස්සේ
මේ ඉස්කෝලේට බත් අරන් ගියා ඈ. ඔක්කොම වීඩියෝ එනවා. දැන් කිව්ව කීරේවා කොහොමද මම දාන්න මිනිස්සු කටක් කරලා YouTube එකට. ඌව දාන්න එපා. මියුසික් එක කරලා. හරි අයියා. යා. යානේ. තව ටිකක් දාන්න තිබ්බේ. එක්කනේ කිව්වේ මම. අද මෙතරම් වදිනු එක තියෙනවා. පිස්සු හැදේ. අද පොඩ්ඩක් මේදුම හින්දා අවුල් වෙලා තියෙන්නේ කොල්ලනේ. ගණන් ගන්න එපා. කරලා පස්සේ හිතන්න. වීඩියෝ ටික දාපන් නෑ අපිට. බෑ. දැන් රස්සක් වෙනවා කියනවා. බඹරගලට ආවා. මීදුම පහලින් මීදුමක් යනවා. වයිබ් එක නම් ගොඩක් සුපිරි. දානම් වීඩියෝ ටික බලන්න කොහොමද කියලා. මාර ලස්සනයි. මොකද කට්ටිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ දැන් ගම් වතුරත් එක්ක මිනිස්සු පොඩ්ඩක් ඇවිදින අඩුයිනේ. අපි ආවා කවුරුත්ම නැහැ. මාරම ලස්සනයි. view එක ගොඩක් සුපිරි. දැන් පහලින් මීදුමක් එනවා. යාළුවෝ ටික ඉන්නවා. දෙන්නෙක් ගස් නගිනවා. පේනවා දෙන්නෙක් ගස් නග. හරේ කොල්ලනේ. හරේ. තව උඩට අර උඩ අත්තර නගින්න ඕනේ. රිලව් වගේ. මාරම වයිබ් එකක් තියෙන්නේ. මීදුම දාලා ෂා. වා. තව ටිකකින් මේ ඔක්කොම ටික වැහෙනවා. මේ ෆොටෝ එක ගහමුනේ. හරි. Pronto?
එන්න ගත්තා ඕනේ අමරගල පතන වීඩියෝ එක ඉවරයි. ගොඩක් ලස්සන view එක වැස්සකුත් සෙට් වුණා. අවුලක් නැහැ. ෂේප්. අපි යන්නේ දැන් එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා. ඉවරයි කිව්වට ඉවර නෑ. තව පොඩ්ඩෙන් මේක ගැන කියන්න අමතක වෙනවා. අපිට බඹරගල යනකොට හම්බුණා අතහැරලා දාපු ෆැක්ටරි එක. මාර ලස්සනයි ඒක. ඒ කියන්නේ ටිකක් ඇන්ටික් ලුක් එකක් තියෙන්නේ. දාන්නම් වීඩියෝ ක්ලිප්ස් වගේ අනිවාර්යෙන් බලන්න. කොහොමද ඇතුළට යන්න අවසර නැහැ. ඇත්තටම මේ වගේ ෆැක්ටරියක් අතහැරලා දාන එක නම් ඇත්තටම අපරාධයක්. මොකද මේ පැත්තේ ගොඩක් තේ තියෙනවා. මේක මන් දන්නේ මොන හේතුවක් හින්දාද කියලා අතහැරලා දාලා තියෙන්නේ. ගොඩක් පරණයි. ගොඩ කාලෙකින් වැඩ කරලා නැහැ. ඇත්තටම ගොඩක් අපරාධයක් මේ වගේ ෆැක්ටරි එකක් මේ වගේ තැනක අතහැරලා දාලා තියෙන එක. ප්‍රතිසංස්කරණය කරන්නේ නැතුව අතහැරලා දාන එක නම් ගොඩක් අපරාධයක්. ගොඩක් ලොකු ෆැක්ටරි එකක්. ගොඩක් ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම ගොඩක් තේ ගෙනියලා ඇති. ඔයාලත් බඹරගල යනවා නම් පරිස්සමට ගිහින් එන්න. මගේ මේ බඹරගල vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ අලුත් vlog එකක් සමග අපි අලුත් දවසක ආයෙත් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ ගමන්.